හෙලෝ ගයිස්, අද අපි කතා කරන්න යන්නේ මෙන්න මේ අපාය දොරටුව නැත්තම් ගේට් ඔෆ් දි හෙල් කියන ස්ථානය ගැන. ටර්ක්මිනිස්තානයේ කැරකුම් කාන්තාරයේ තියෙන මෙය අද වෙද්දී ගොඩක් අద్භූතජනක සිදුවීම් සිදුවන තැනක් බවට පත් වෙලා තියෙනවා. මොකද්ද මේ අපාය දොරටුව කියන්නේ? නැත්තම් මොකද්ද මේ ගේට් ටු හෙල් කියන්නේ? අපි කතා කරමු. අපාය දොරටුව නිල වශයෙන් දාර්වාසාගේ ආවාටය ලෙස හැඳින්වෙනවා. මේක කාන්තාරයේ තියෙන ලොකු වලක්. මීටර් 70ක් වගේ පළලකින් යුක්ත මීටර් 20ක් විතර ගැඹුරකින් යුක්ත වලක් මේක. හොඳම කාරණේ තමයි අවුරුදු 50කට වැඩිය කාලයක් අකණ්ඩව මේ වල දැවමින් පවතිනවා. ඒ කියන්නේ ගිනි ගමනින් පවතිනවා. ඉතින් මේකේ තියෙන දීප්තිමත් තැඹිලි පැහැති ගිනි දැල් සහ නැත්තම් දැඩි තාපයේ හින්දා මේක ලෝකයේ වඩාත්ම අද්විතීය නැත්තම් අద్భుත ස්ථාන වලින් එකක් බවට නම් කරලා තියෙනවා. ඉතින් මේ ගෑස් ආවාටේ හැදුනේ කොහොමද? ඉතින් කතාව ආරම්භ වෙන්නේ මෙහෙමයි. 1971 දී සෝවියට් භූවිද්‍යාඥයන් කිහිප දෙනෙක් ස්වභාවික වායුන් සොයලා පරීක්ෂණයක් කරන්න පටන් ගත්තා. මෙන්න මේ ආවාටේ තියෙන ප්‍රදේශයේ. ඉතින් ඒ වෙද්දී එතන ආවාටයක් තිබ්බේ නැහැ. ඒත් හදිස්සියෙම පොළොව කඩා වැටිලා ලොකු ආවාටයක් එතන නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් ඊළඟට තමයි ලොකුම ෂොක් එක හම්බෙන්නේ. මොකද්ද කියනවා නම් මේ ආවාටයෙන් එක දිගට වායුගෝලයට මීතේන් ගෑස් එක පිට කරන්න පටන් ගන්නවා. ඉතින් විද්‍යාඥයන් මේක දැවන්ත ව්‍යසනයක් වෙන්න කලින් මේක නවත්තලා දාන්න ඕන හින්දා මේ ගෑස් එකට ගිනි තියන්න තීරණය කරනවා. මේක දැවිලා අළු වෙලා සම්පූර්ණයෙන් නැති වෙලා යයි කියලා. ඒත් ඔවුන්ගේ නිගමනය වරදිනවා. මොකද කියනවා නම් මේක දශක ගණනාවක් තිස්සේ නොනවත්වා එක දිගට ගිනි ගන්න පටන් ගන්නවා. ඉතින් මේ හේතුව හින්දා මේකට නිරයේ දොරටුව නැත්නම් අපායේ දොරටුව නැත්නම් ගේට් ඔෆ් හෙල් කියලා නම වැටෙනවා. මේ ගෑස් එක කොච්චර ප්‍රබලයිද නැත්නම් මේ ආවාටේ කොච්චර උණුසුම්ද? ඉතින් මේක කොච්චර ප්‍රබලයිද කියනවා නම් ඔයාලට මේක ළඟටවත් ලං වෙන්න බෑ. ඔයාලට මීටර් 100ක් වගේ දුර ඉඳලම අනිවාර්යෙන් මේ වායුවේ තාපය දැනෙන්න පටන් ගන්නවා. ඒක දරා ගන්න බැරි තරම. ඉතින් ගයිස් කොච්චර දරුණු තැනක් වුණත් මේක සංචාරක ගමනාන්තයක් වෙලා තියෙනවා. මොකද කිව්වොත් ත්‍රාසජනක සිද්ධීන් වලට ආස ටුවරිස්ලා නැත්නම් සංචාරකයෝ මේ යවට කැම්පින් කරගෙන රාත්‍රී අහස දිහා බලාගෙන මේ දර්ශනය දිහා බලන්න හරිම ආසයි. ඉතින් ගයිස් මේ ආවාටේ මේ කියන තරම් භයානකද? ඔව් මේක භයානකයි. මේකේ තාපය අපිට දරා ගන්න බැරි තරමයි ඉතාමත් වැඩි. මේ තාපය වායු ගෝලයට පිට වෙනවා. ඒ වගේ මීතේන් වායුව අධික වශයෙන් වායු ගෝලයට පිට වෙනවා. ඒක අපිට හානි කර දෙයක් අනිවාර්යෙන්ම. ඉතින් ඒ මදිවට මේකට සංචාරකයෝ ගොඩක් එනවා කැම්පින් කරන්න. ඒත් මේ ආවාටේ වටා තියෙන භූමි ප්‍රදේශය ඊටාම තුනී භූමි ප්‍රදේශයක් තියෙන්නේ. ඒ කියන්නේ අස්ථාවරයි. කොයි වෙලාවෙ කඩන් වැටෙයිද දන්නේ. ඉතින් ඒකත් එක ප්‍රශ්නයක්. ඉතින් අනික මේකට ඕනවට ලං වෙන්න බෑ. මොකද අපිට හැමේ ආසාදන ඒ වගේ හැම පිච්චෙන්න පුළුවන්. ඔයාලට මතක ඇති චර්නොබයිල් ව්‍යසනය ගැන අන්න ඒ වගේ දෙයක් මෙතනත් වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා ටර්ක්මිනිස්තාන් රජයෙන් පරිසරය ආරක්ෂා කරන්න ඕන හින්දා මේක වසලා දාන්න හරි නැත්තම් නිවලා දාන්න හරි ක්‍රමයක් මේ එද්දි යෝජනාවෙන් පවතිනවා. ඉතින් අපි හිතනවා මේක හොඳ විදිහකට වෙයි කියලා. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක ඔයාලා එන්ජොයි කරන්න ඇති කියලා. එහෙනම් තවත් එක්ස්ප්ලෝර් වීඩියෝ එකකින් හම් වෙනකන් හැමෝටම ගුඩ් බයි.